එකමත් එක කාලෙක නිහඬ වෙරළබඩ ගම්මානයක මුහුදු බෙල්ලන් එකතු කිරීමට ප්‍රිය කළ ලියෝ නම් කුඩා කුතුහලයෙන් පිරි පිරිමි ළමෙක් ජීවත් වුණා. එක් කවු සහිත උදැසනක බෙල්ලන් එකතු කරමින් සිටින අතරතුර ඔහුට මෘදු සිනහවක් ඇසුණා. ඒ අසලෙහි සිටියා දිලිසෙන කොරපොතු සහ ලැජ්ජාශීලී සිනහවක් ඇති මීරා නම් කුඩා සුරංගනාවී. එදින සිට ලියෝ සහ මීලා වෙරළ තීරයේදී රහසින් මුණ ගැසුණා. එකට කතන්දර බෙදා ගනිමින් ක්‍රීඩා කරමින් සහ හිරු බැස යෑම නරඹමින්. ඔවුන් වෙනස් ලෝක දෙකකින් පැමිණි හොඳම මිතුරන් මෙන් හැදී වැඩුණු නමුත් සෑම විටම එකම හදවතකින් සිටියහ. නමුත් ඔවුන් වයසින් වැඩෙත්ම ඔවුන්ගේ හැඟීම් වෙනස් වීමට පටන් ගත්තා. ලියෝ තවදුරටත් මීරාට දෙලිසෙන බෙල්ලෝ ගෙනාවේ නැහැ. දැන් ඔහු ඇය වෙනුවෙන් කුඩා ලී හදවත් කැටයම් කළා. එතකොට මීරා ඇය ගැඹුරු මුහුදේ සිට ගීත ගායනා කළා. ඔහුට පමණක් ඇසෙන ගීත. එක් සැන්දෑවක හිරු ජලයට බැස යන විට ලියෝ මීරා දෙස බලා අපිට හැමදාම එකට ඉන්න පුළුවන් නම් කියලා මම ප්‍රාර්ථනා කරනවා යයි පැවසිය. මීරා සිනාසුණා. නමුත් ඇගේ දැස් මුහුදෙන් දිලිසුණා. ආදරයෙන් සහ දුකෙන් පිරුණු. මටත් එහෙමයි ලියෝ. නමුත් මුහුදට ඔයාව තියාගන්න බෑ. ගොඩබිම මට ඉන්න දෙන්නෙත් නෑ. එහෙත් ඔවුන් විශේෂ දෙයක් පොරොන්දු වුණා. සෑම පුරපසළොස්වක පොහොයකම කුමක් වුවත් ඔවුන් ඔවුන්ගේ සුපුරුදු ස්ථානයේදී හමුවීමට එකඟ වුණා. එක් රාත්‍රියක මීරා ලියෝට තෑග්ගක් දුන්නා. ඇතුළත කැරකෙන ආලෝකයක් සහිත දිලිසෙන මුතු ඇටයක්. ඔයාට කවදා හරි ඇත්තටම මාව අවශ්‍ය නම් ඒක ඔයාගේ හදවතට තුරුල් කරගෙන ඉන්න. ඇය රහසින් කිව්වා. අවුරුදු ගෙවි ගියා. ලියෝ උසට වැඩුණා. මීරාගේ වලිගය දීප්තිමත්ව දිලිසුණා. නමුත් එක් රාත්‍රියක මීරා ආවේ නැහැ. මුහුද කෝපයෙන් හිටියා. රළ පහරවල් හැප්පුණා. ලියෝ බලා සිටියා. නමුත් මීරා ගියා. සාගරයේ ඇව සදහටම ආපසුගෙන ගියාද? නමුත් ලියෝ කිසි විටකත් අත්හැරියේ නෑ. ඔහු දිලිසෙන මුතු ඇටය ළඟින් අල්ලා ගත්තා. කඳුලක්ෙහි මතුපිට ස්පර්ශවන විට මුහුද දෙදරා ගියා. ජලයේ නාලෝකයක් නැගී ආවා. එතකොටම මීරා නිර්භීත ශක්තිමත් ලෙස පෙනී සිටියා. මට මුහුදු රැජිනට මගේ ආදරය ඔප්පු කිරීමට සිදු වුණා. ඇය පැවසුවා. දැන් මට ගොඩබිම බලන්න ඉන්න පුළුවන්. මීරා ඊටාම බලාපොරොත්තු සහගතව කිව්වා. ඒ දවසේ ඉඳන් ඉස්සරහට හැම පුරපසළොස්වක පොහොයකම මීරා රළ අතරින් පිහිනගෙන ආවා. ලියෝ හැම වෙලාවෙම බලාගෙන ඉඳලා එය ළඟට දුවගෙන ආවා. ඔවුන්ගේ හදවත් කවදාවත් ඈත් වුණේ නෑ. සෑම පුරපසළොස්වක පොහොයකම මීරා මුහුදෙන් පිහිනගෙන ගොඩබිමට ආවා. ලියෝ වෙරළ අසල බලා සිටියා. ඔවුන්ගේ හදවත් තවමත් තරුණයි. ඔවුන්ගේ ආදරය දවසින් දවස ශක්තිමත් වුණා. නමුත් ඇතුළත ගැඹුරින් ඔවුන් දෙදෙනාම දැන සිටියා යම් දිනක ඔවුන්ට එක් දෙයක් තෝරා ගැනීමට සිදුවන බව. මුහුද මීරාගේ නිවස විය. භූමිය ලියෝගේ නිවස විය. රැල්ල හැම විටම ඔවුන්ම වෙන් කරන විට ආදරය සැබවින්ම පැවතිය හැකිද? සඳේලිය වැටුණු එක් රාත්‍රියක මීරා ලියෝගේ දෑත් අල්ලාගෙන මෙහෙම කිව්වා. මුහුදු රැජින කියනවා අවසාන තෑග්ගක් තියෙනවා. නමුත් අපි තෝරාගත යුතුයි. එකට දිලිසෙන මුතු ඇටය ඔවුන් අතරින් පාවී ගියේ ආලෝකීය සමග කැරකෙමින්. මුහුදු රැජිනක් පෙනී සිටි අතර රළ අතරින් මෘදු හා බලවත් හඬක් දෝංකාර දුන්නා. එක හදවතක්, එක නිවසක්. ආදරය වර්ධනය වෙන ස්ථානය තෝරන්න. එවිට මම එසේ කරමි. ලියෝ සාගරයේ දෙස බැලුවා. මීරා තරු දෙස බැලුවා. ඉන්පසු ඔවුන් සිනාසුණු අතර දෙදෙනාම එකවර ප්‍රාර්ථනාවක් කළා. මුතු ඇටය හිරුමෙන් බැබලමින් අහසට නැග්ගා. රළ සංසුන් විය. ගස් දිලිසුණා. සිමින් ලියෝගේ කකුල් වරල් බවට පත්විය. මීරාගේ වලිගය පාද බවට පත්විය. නැවතත් ඔවුන්ට ලෝක දෙකකම ජීවත් වෙන්න සිදු වෙයිද? මුහුදු රැජින ඔවුන්ගේ සැබෑ ආදරය දුටු පසු ඇය ඔවුන්ට මනුෂ්‍යයෙකු සහ සුරංගනාවියක් ලෙස ලෝක දෙකෙහිම ජීවත් වීමට අවසරය ලබා දුන්නා. ඒ දවසේ ඉඳන් ලියෝ සහ මීරා ලෝක දෙකෙහිම එකට ජීවත් වුණා. ඔවුන් කොරල් මාලිගා හරහා පිහිනුවා. ඔවුන් වැලි සහිත වෙරළ තීරේ නැටුවා. තවමත් රළ පහරින් පහර දෙමින් සිටි අතර ඔවුන් ලෝක දෙකෙහිම සතුටින් ජීවත් වුණා.
තවත් මේ වගේ ලස්සන කතන්දර බලන්න සිංහල කතන්දර channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.